කොහොමද යාළුවනේ සුබ දවසක් හැමෝම හොඳින් ඉන්නව නේද? අපිත් හොඳින් ඉන්නවා. අපේ channel එකත් එක්ක අලුතෙන් එකතු වෙච්ච හැමෝටම ස්තුතිවන්ත වෙනවා. අද මං අපේ channel එකේ යාළුවොත් එක්ක කතා කරන්න ඉන්නේ සැන්සවේරියා වලට තියෙන ප්‍රශ්න ගැන. ඇත්තට දැන් සැන්සවේරියා කියන්නේ හැම ගෙදරකම වගේම වවන ශාකයක්. ඒක ඉතින් නඩත්තුව හරිම පහසුයි. වතුර උනක් දාන්න ඕනේ නැහැ නිතරම. නමුත් සැන්සවේරියා වලට ඇත්තටම ලෙඩ හැදෙනවා. අර නිතර නඩත්තු නොකරත් ලෙඩ හැදෙනවා. ඒ ලෙඩ හැදුනම සමහර අය පැලේ අතෑර දාන අවස්ථා බොහෝමයක් තියෙනවා. අපි එදිනදා ගෙදර හදන මල් ගහකට ලෙඩක් හැදුනහම ඇත්තට ඒ මල් පැලේ ගලවලා වීසි කරලා දාන්නවත් පැත්තකට දාන්නවත් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවට පොඩි ට්‍රීට්මන්ට් කරලා අපිට මේ මල් පැලේ යථා තත්ත්වයට ගන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ දැකේ මල් ළඟ සැන්සවේරියා තියෙනවා වර්ග 5ක් වගේ තියෙනවා. අපි වෙන දවසක ඒ සැන්සවේරියා වර්ග ගැන කතා කරමු. අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ සැන්සවේරියා පැලේට ලෙඩක් හැදුනහම කොහොමද ඒක අපි නැවත හදාගන්නේ. ඇත්තටම පොඩි ට්‍රීට්මන්ට් එකක් කරලා අපිට ඒ පැලේ නැවත ගොඩ ගන්න පුළුවන්. අපි බලමු අද කොහොමද ඒක කරන්න කියලා. මේ තියෙන යාළුවේ මගේ ලෙඩ වෙච්ච සැන්සවේරියා පැලයක්. ඒ කියන්නේ පෝච්චියේ පැල කිහිපයක්ම මේ જાතියෙන් තිබුණා. සැන්සවේරියා වලට හැදෙනවා පිටිපණුව විශේෂයෙන්ම වහනවා. ඒ වගේම වතුර වැඩි වුණොත් සැන්සවේරියා පැලේ කුණු වෙනවා. ඔයාලට පේනවනේ මේ යටින් අර කහ පාට වෙලා මැද්දෙන් ඒ වගේ තියෙනවා. සැන්සවේරියා වලට බහුලව හැදෙන්නේ ඒ රෝගය තමයි. ඒ කියන්නේ කුණු වෙනවා, යටින් කහ වෙනවා. ඊට පස්සේ අර පැලේ ඇල්ලුවම පත්‍ර එකින් එක ගැලවිලා එනවා. මේ තියෙන්නේ මගේ ලොකු පැලේක වෙනම පත්‍ර වෙන් වෙලා ගන්නකොට අර පේනවනේ අර මැද්දෙන් කහ පාට වෙලා වගේ තියෙනවා. ගොඩක් සැන්සවේරියා වලට එහෙම වෙනවා. විශේෂයෙන්ම එහෙම වෙන්නේ අනිවාර්යයෙන්ම සැන්සවේරියා වලට වතුර වැඩි වුණාම. මේ පෝච්චියත් මම මිදුලේ තිබ්බේ අර වැස්සට වුණාම අර තෙත ගතිය රැඳුණා වැඩි වුණා පෝච්චිය අර පස් මාධ්‍ය තුල. ඒකයි අර ඒක පැල මැරෙන්න ගත්තේ. ඒ වගේම අර පිටිපණුව වහලා තියෙනවා. අර තෙත ගතිය වැඩි වෙනවත් එක්කම පිටිපණුව වහනවා සැන්සවේරියා වල. මේ පැලවලට ලෙඩ හැදුනහම මම මුලින්ම කරන්නේ පෝච්චියෙන් පැල ටික වෙන් කළා තියෙනවා. එකින් එක වෙන් කරනවා පැල ටික. ඊට පස්සේ ඔයාලා රින්සෝ ටිකක් ගන්න. පොඩි කෝප්පයකට වගේ රින්සෝ ටිකක් ඒ කියන්නේ කලවම් කරලා හොඳට ගාන්න ගහේ. මගේ මේ පෝච්චියේ පඳුරු 5ක්ම හැදිලා තිබුණා. ඒ ඔක්කොම පඳුරු ගලවලා සබන් වතුර දිය කරලා හොඳට ඒ සබන් ද්‍රාවණය පඳුරු වල ගාන්න. එතකොට මේ ඒකට බය වෙන්න එපා. සබන් කුඩු දැම්මා කියලා ගහ මැරීවත් එහෙම කියලා. සැන්සවේරියා කියන්නේ පත්‍ර හොඳට ඝනකම තියෙන ඕන දෙයකට ඔරොත්තු දෙන හින්දා බය නැතුව සබන් කුඩු දාලා ඒ පත්‍ර හොඳට හොදන්න. ඒක සබන් කුඩු වගේ තියෙනවනම් අර පිටිපණුව හොඳට අයින් වෙනකන් දවස් අධ්‍යයක් යනකොට ඕගලන්ට පේනවනේ මගේ පඳුරු වල දැන් අර මුල් වේදිච්ච ගතිය තියෙන එක. කියන්නේ මම දැන් පෝච්චියෙන් පැල ටික වෙන් කරලා සතියක් විතර නිකන් මිදුලේ දාලා තිබුණා සබන් වතුර ගාලා. ඒකෙන් තමයි අර මුල් වේදිච්ච ගතිය පේන්නේ. දැන් අර මගේ පැලවල තීච්චේ පිටිපණුව ගතිය ඉවත් වෙලා තියෙන්නේ. අර සබන් වතුරට පිටිපණුව මැරෙනවා යාළුවනේ. ඇත්තටම පොඩි සරල දෙයක් කරන්න තියෙන්නේ. අපරාධයෙන් නැත්තම් මේ ටික වීසි කරලා දැම්මනම් බොහොම අමාරුවෙන් හදාගත්ත පැල ටිකක්නේ. අනික මේ සැන්සවේරියා ඇත්තටම හරිම ලස්සනයි. එහෙම කරන්න මේ බය වෙන්න එපා සබන් කුඩු දාන්න. එහෙම කරලා අපිට හදාගන්න පුළුවන්. යාළුවනේ අපි ට්‍රීට්මන්ට් කරලා පැල ටික යහපත් තත්ත්වයට ගත්තට පස්සේ අපි ආයෙත් පෝච්චියට ඉඳ ගන්න ඕනනේ පැල ටික. මේ දැන් මං හදන්නේ පැල ටික ඉඳ ගන්න. මගේ පෝච්චිය කලින් තිබුණ පස් වලින් භාගයක් තියාගන්න. උඩ හරිය තමයි අර කුණු වෙලා පිටිපණුව වගේ තිබ්බේ. ඔයාලගේ පෝච්චි වල යට හරියේ දැන් පස් ටික වෙන් කරාම ගලවලා ගත්තාම පිටිපණුව වගේ ඉන්නවා පේනවා නම් ඒ පස් ටික අයින් කරලා අලුතෙන්ම පස් දාන්න. දැන් මං පැලේට ලෙඩේ හැදිච්ච ගමම ටක් ගාලා පැල ටික වෙන් කරපු හින්දා පස් වලට පිටිපණුව ගිහින් තිබ්බේ නෑ. උඩ හරියේ විතරක් අයින් කළා මං පෝච්චිය යට පස් ටික තියලා උඩට තමයි පස් දාන්න හදන්නේ. මං ගත්තේ මතු පිට පස් වලට පේනවා කුණු රොඩු කෑලි වගේ තියෙනවා. ඒකට මං එකතු කරන්නේ වැලි මතු පිට පසුයි එක්කව කරලා දැම්මහම සැන්සවේරියා වලට ඇති. ඇත්තටම සැන්සවේරියා මහා පෝරක් තියෙන පස් මාධ්‍ය අවශ්‍ය වෙන්නේ ඕනම තැනක ඕනම පරිසරයක සැන්සවේරියා වැවෙනවා. දැන් යාළුවනේ එහෙම එකතු කරගත්ත පස් ටික මම පෝච්චියට එකතු කරගෙන තිනවා. ඇත්තට පස් වලට වඩා වැඩියෙන් මේකේ තියෙන්නේ
වැලි මොකද සැන්සවේරියා වැලිත් එක්ක හොඳට මුල් අදිනවා. දැන් අර අපි ට්‍රීට් කරගත්ත පැල ටික පෝච්චියට එකින් එක ඉඳගත්තාම අපිට අර කලින් තිබුණු තත්ත්වයටම පැල ටික ගන්න පුළුවන්. සැන්සවේරියා වල තියෙන ලොකුම විශේෂත්වය යාළුවනේ ඒක තමයි. අර ලෙඩක් හැදුණා ටක් ගාලා ඒකට අපි ඉක්මනින් ප්‍රතිකාරයක් කළා අපිට නැවත ඒක මේ යථා තත්ත්වයට ගන්න පුළුවන්. දැන් ඔයාලා අලුතෙන් පැලේ පෝච්චියට දානකොට අර කලින් තිබිච්ච මුල් ඒවා අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒවා කඩලා මේ පොඩි පොඩියට ඉඳගත්තාම ඇත්තටම ඒක ලස්සනට හදාගන්න පුළුවන්. මේ පැලවල තියෙන විශේෂම වාසිය තමයි මේක මව් ශාකය වෙන් කළ තවත් තැනක හිටෙව්වහම ඒකෙන් තව සති දෙකක් විතර වගේ යනකොට අපිට පොඩි පොඩි පැල ගන්න පුළුවන්. දැන් මම මෙතන මේ පැල ටික මෙහෙම ගලවලා වින් කළා හිටෙව්වේ ලෙඩක් හැදිලානේ. නමුත් දැන් මේක මම අලුතෙන් හිටෙව්වට පස්සේ තව සති දෙකක් විතර යනකොට මේ මව් ශාකකින් තව පොඩි පොඩි පැල ඇවිල්ලා තව හොඳට හැදෙනවා. ඔයාලට යාළුවනේ මං කලින් කිව්වනේ පැලයක් කුණු වුණාම අර ඒකේ තියෙන පත්‍ර වෙන වෙනම එනවා කියලා. ඒ වගේ අර ගලවනකොට වෙන් වෙච්ච පත්‍ර තමයි මේ පේන්න තියෙන්නේ. ඒ වෙනුත් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. පත්‍ර වෙන්න උනා කියලා විසික් කරන්න ඕනේ. මේ වගේ පෝච්චියේ පැත්තකින් හිටෙව්වම අපිට නැවත ඒ පත්‍රේනොත් පැලයක් ගන්න පුළුවන්. දැන් අපි පෝච්චියෙන් පැල 5 යන්නේ කලින් ලබන් තිබ්බේ. දැන් මේක නැවත වර්ධනය වෙලා අපිට මේ මව් ශාක වලින් පොඩි පොඩි පැල දැන් ආයෙ දෙනවා. අලුතෙන් හිටෙව්වේ ඒ හින්දා මේකේ අලුත් පැල හට ගන්නවා. ඕගලන්ට දැන් මේ පේන්න තියෙන්නේ මං එහෙම බෙහෙත් කළා මැරෙන්න ගිය ශාකයක් නැවත ලස්සනට හදාගෙන තියෙන විදිය තමයි යාළුවනේ ඔයාලා මේ දකින්නේ. යාළුවනේ සැන්සවේරියා කුලයට අයිති පැලයක් කවදාවත් ලෙඩ වුණා කියලා කුණු වුණා පිටිපණුව හැවුවා කියලා කවදාවත් විසික් කරන්න එපා. බය නැතුව සබන් කුඩු දාලා පත්‍ර වෙන් කරලා නැවත හදාගන්න. විශේෂයෙන් යාළුවනේ සබන් කුඩු දාලා ශාක පෝච්චියෙන් වෙන් කරලා නිදහස් පරිසරයේ සතියක් විතර තියලා තමයි ආයෙත් අලුත් පෝච්චියකට දාන්න ඕනේ. ඒක අනිවාර්යෙන් කරන්න සතියක් විතර නිදහසේ තියලා අලුත් පෝච්චියකට එකතු කරගන්න. එහෙනම් යාළුවනේ අදට නවතිනවා. අලුත් vlog එකකින් ඉක්මනින්ම හැමදෙනාම මුණ ගැහෙන බලාපොරොත්තු වෙනවා. හැමදෙනාම සතුටින් පරිස්සමින් ඉන්න හැමදෙනාටම තෙරුවන් සරණයි.